මේ ආණ්ඩුව හදලා තියෙන්නේ මේ වගේ සාමාන්‍ය ජනතාවක් කියලා මම කිව්වා වැඩ කරන ජනතාවගේ හදපු ආණ්ඩුවක්. අපි බලමු ටක් ගාලා මොනවද අපි ආණ්ඩුව වශයෙන් වැඩ කරන පන්ති මිනිසුන්ට කරලා තිබෙන්නේ කියලා. දැන් ඔබතුමාලා පත් කරපු උරුප්පෙනර්ලා ඉන්නවා මේ එක්කෙනෙක්වත් තාත්තගේ අම්මගේ දේශපාලන බෞද්ධලෙන් මන්ත්‍රීලා වෙච්ච අය නෙමෙයි. ඔබේ කතිරෙන් අනුරතෝලගේ ඉඳලා මෙතනින් අපේ වට්ටාරම් උරුප්පිනේ දක්වා ඔබතුමාලා පත් කරපු අය ඔක්කොමලා සාමාන්‍ය පන්තියේ වැඩ කරන පන්තියේ මිනිස්සු ගැහැණු. ඒ නිසා දේශීය මක්ක ශක්තිය ආණ්ඩුව එක දිගට අයවැය 3කින් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරලා තිබෙනවා. පෞද්ගලික අංශයේ වැටුප රුපියල් 30000ට වඩා උඩින් තියන කියලා නීතියක් ගෙනල්ලා තිබෙනවා. මලේගම් ජනතාවට රුපියල් 400ක වැටුප් වැඩිවීමක් එක්ක වතුකරේ අම්මා තාත්තට රුපියල් 1750ක වැටුප් වැඩිවීමක් කළා තිබෙනවා. යාල්පාණම් වල ඉගෙනගත්තු දරුවෝ හැම කෙනාටම ඩෙන්මාර්ක් ස්වීඩන් යන්න බෑ. 75000ක් අපි රජයේ සේවයට තරුණ දරුවන් අරගෙන තිබෙනවා. ඒගොල්ලෝ අපි තවදුරටත් රාජ්‍යාංශය ශක්තිමත් කරන්න රජයේ එකම කර්මාන්ත ශාලාවක්වත් විකුණන්නේ නැතුව රාජ්‍යාංශය ශක්තිමත් කරගෙන යනවා. අවුරුදු ගාණක් වහලා තිබිච්ච පරන්තන් වල තිබුණ පිට්ටනියක් අපි අද ඒකේ පරන්තන් කිමිකල් කර්මාන්ත ශාලාව පටන් ගන්න මූලික වැඩ ටික පටන් අරගෙන තිබෙනවා. ඒකේ සභාපති ධූරයට කිලිනොච්චි ඉපදිච්ච තරුණ දක්ෂ කළමනාකරුවෙක් විපත් කරලා තිබෙනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම ගොවි ජනතාවට පොහොර සහනාධාරය වැඩි කරලා තිබෙනවා. ඊවර ජනතාවගේ ඉන්ධන සහනාධාරය වැඩි කරලා තිබෙනවා. විත්ත වලින් විපතරපත් වෙච්ච හැම කෙනාටම ලංකා ඉතිහාසයේ කවදාවත් නැති තරමට විශාල සුබ සාධන විශාල දීමනා දීලා තිබෙනවා. පොංගල් දවසේ අනුරතෝලර් මෙහෙට ඇවිල්ලා මුල්ගා තිබ්බා දිත්ත වලින් කැඩිච්ච නිවසකට මට මතක විදියට මට දැන් ස්වාමිනාදන් තෝලර් කිව්වා ඒ නිවස හදලා ඉවර කරලා තිබෙනවා කියලා. ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම උතුරු පළාතට මුදල් වෙන් කරන අවුරුදු දෙක තමයි 2025 සහ 2026. යාපනයේනුත් අතහැරලා තියෙන නයිනතිව් ඒ වගේ ඈත දූපත් තීව් ප්‍රදේශ වලට අපි ඒවයි ජැටි හදලා ඒව දියුණු කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම පටන් ගන්න තිබෙනවා. ඒගොල්ලෝ ඔබතුමාලා දන්නවා පලාලි ඉන්ටර්නැෂනල් එයාපෝට් එක දැන් දියුණු කරන්න ඒකේ ටර්මිනල් ලොකු කරන්න පටන් ගන්න තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබතුමාට මතක ඇති රනිල් වික්‍රමසිංහල ඡන්ද ව්‍යාපාරද කිව්වා තිසේ කාටි ආවොත් අනුරතෝලර දින්නොත් ජාත්‍යන්තර සම්බන්ධකම් නැති වෙනවයි කියලා. අද මොකද්ද වෙලා තිබෙන්නේ? ඒක ඇත්ත තත්ත්වය මොකද්ද? මේ එන සතිය විතරක් ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය වියට්නාම ජනාධිපතිතුමත් මාලදිවෙන් ජනාධිපතිතුමත් දෙන්නම එක සතියක එනවා ලංකාවට. ඔබතුමා දන්නවා සතියක් තිස්සේ තිබුණා ඇමරිකාවෙන් ආපු සාමින්වහන්සලාගේ සාම පාගමන. ඒ සාම පාගමනේ මොකද්ද ලෝකෙට ගිය පණිවිඩය? අපි දැක්කේ මොනවද? අපි දකිනවා ඉස්ලාමීය ජනතාව තමන්ගේ පල්ලියට මේ ස්වාමින් වහන්සේලා එක්කගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට ගරු කරනවා. Hindu කුරුක්කල්තුමාලා ගිහිල්ලා ඒ පාගමන පිළිගන්නවා. ඒගොල්ලන්ට මල් දෙනවා. ඒගොල්ලන්ට ගරු කරනවා. කතෝලික ක්‍රිස්තියානි සිස්ටර්ස්ලා ගිහිල්ලා ඒගොල්ලන් ඒ ස්වාමින් වහන්සේලා ගරුත්වයෙන් පිළිගන්නවා. මොකද්ද ලෝකෙට යන පණිවිඩය? ලංකාව කියලා කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් විතරක් නෙමෙයි බෞද්ධ ඉස්ලාම් ක්‍රිස්තියානි හින්දු අපි ඔක්කොටම එකට ඉන්න පුළුවන් රටක කියන දැවන්ත පණිවිඩය තමයි ලෝකෙට යන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවක් විදියට අපි දුන්නු පොරොන්දු ප්‍රමාණයක් තිබෙනවා. ඒ පොරොන්දු හැම එකක්ම අපි ක්‍රමානුකූලව සංයමයෙන් කරගෙන එනවා.